LTT ත්‍රස්තයන්ගේ කෲර වධ හිංසාවට ලක්වෙමින් හා ඔවුන්ගේ ප්‍රහාර වලින් තුවාල ලැබූ තවත් දෙමළ වැසියෝ 440 දෙනෙක් නාවික හමුදාව මගින් බේරා ගැනීමේ ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ මැදිහත් වීම යටතේ ඊයේ අලුයම ග්‍රීන් ඕෂන් නෞකාව මගින් ඔවුහු ත්‍රිකුණාමලය වෙත රැගෙන එනු ලැබූහ. ග්‍රීන් ඕෂන් නෞකාව මගින් මෙම ජනතාව රැගෙන එද්දී ඊට පූර්ණ ආරක්ෂාව ලබා දුන්නේ නාවික හමුදාවයි. ඉන් අනතුරුව නෞකාවේ සිට කුඩා යාත්‍රාවලින් වෙරළ තීරයට රැගෙන ආ සිවිල් වැසියන්ට එහි සිටම මූලික අවශ්‍යතා ලබා දීමට නාවික හමුදාව කටයුතු කළේය. දිය පොදක් හෝ කුසට ආහාරක් නොමැතිව සිටි මෙම ජනතාවට වහාම එම අවශ්‍යතා සපුරාලීමට ඔවුහු ක්‍රියා කළහ. එමෙන්ම තුවාල ලැබුවන්ට වෙරළ තීරයේදීම මූලික ප්‍රතිකාර ලබා දී අනතුරුව ත්‍රිකුණාමල රෝහලට රැගෙන ඒමටද කටයුතු කෙරිණ. විශේෂයෙන් ඈත දියඹේ නවත ඇති ග්‍රීන් ඕෂන් නෞකාවේ සිට ඩිංගි බෝට්ටු මගින් චණ්ඩරල මැද්දේ සුරක්ෂිතව මෙම සිවිල් වැසියන් ගොඩබිමට ගෙන ඒමට නාවික හමුදාව දරන උත්සාහය පැසසුමට ලක්විය යුතුය. මේ අතර දිනෙන් දින නාවික හමුදාව මගින් මුදාගෙන එන තුවාල ලැබූ සිවිල් වැසියන් ත්‍රිකුණාමල රෝහලට ඇතුළත් කරන අතර ඔවුන්ගේ සියලු කටයුතු සොයා බැලීමට නැගෙනහිර ආණ්ඩුකාර රියාද් මිරාල් මොහන් විජේවික්‍රම මහතා කටයුතු කරමින් සිටී. අද දිනේදීද නැගෙනහිර පළාතේ සෞඛ්‍ය ප්‍රධානීන් හා ත්‍රිකුණාමල රෝහල් ප්‍රධානීන් කැඳවා ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විය. ත්‍රිකුණාමල රෝහලේ පවතින වෛද්‍ය හිඟයද උපකරණ හිඟයද මේ වන විට පියවා ඇත.